පළවෙනි මම ගන්නවා ස්නායු පද්ධතිය. ඔබ දන්නවා ස්නායු. ස්නායු ඔස්සේ තමයි සියල්ල සංවේදනය වෙන්නේ කියලා ඔබ හොයාගෙන තියෙනවා. දැනගෙන තියෙනවා. නමුත් මම කියනවා නැහැ කියලා. ස්නායු දෙය කරනවා ඇති. ඔප්පු වෙලා ඇති. නමුත් මම මීට කලිනුත් සමාජයට ගෙන ආපු දෙයක් තියෙනවා. ඒ තමයි අන්තර් ශෛල සංවේදනය කියලා එකක්. මට අපේ හිතවත් වෛද්‍ය පුතෙක් කිව්වා සර් හොයාගත්ත දේ මෙන්න දැන් එළියට දාගෙන යනවා කියලා. ශෛලයට කතා කරනවා අය. කටින් නෙමෙයි වචනෙන් නෙමෙයි. දැනුවත් වීමකින්. හැම ශෛලයක්ම ජීවියෙක්. ඔබ සංයුක්ත ශරීරයක්. ශෛල කියන ජීවීන් ගොඩකක එකතුවක්. ශෛල ගොඩක් එකතු වෙලා හැදෙනවා ඉන්ද්‍රියක්. ඉන්ද්‍රියන් රාශියක එකතුවක්. ඔබ රහින් පිටම රාජධානියක්. සිත කියන ඔබයි රජුරුව. තව නොඑක් තනතුරු දරන අය ඉන්නවා. මේක තනි ශරීරයක් නෙවෙයි. පළවෙනි එක ඔබ දැනගත යුතුයි. හැම ඉන්ද්‍රියක්ම ඉන්ද්‍රියකට කතා කරනවා. ඒගොල්ලන්ගේ භාෂාවෙන්. අපූර්ව සංවේදනයක් යනවා. සිත, මනස නැමැති ඔබ දන්නෙත් නැහැ ෆැක්ටරි ඇතුලේ නැත්නම් රාජධානිය ඇතුලේ යන වැඩසටහන. පංචේන්ද්‍රිය කියලා පහක් තියෙනවා. හයවෙනි ඉන්ද්‍රියක් තියෙනවා. මේ ඉන්ද්‍රියන් පහ අමුතු විදිහකට වැඩ කරනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ටික ඔබ දන්නවා. මේ පහ. එතකොට මේකෙදි ඇස අපි ගත්තොත් ඔබ මෙතෙක් ඉගෙනගෙන තියෙනවා ඇහැට පින්තූරයක් වැටුනහම. ඇහැයි කඳුර ගන්න ෆොටෝ එක ගහනවා විතරයි මොලේට යවනවා අය. මොලෙත් එක තමයි ඇහි සම්බන්ධය තියෙන්නේ. ඒ අනුව ඒක අඳුර ගන්නවා, ක්‍රියාත්මක වෙනවා, දැන ගන්නවා ආදි වශයෙන් ඔබ ඉගෙනගෙන තියෙනවා. නමුත් ඔබ දන්නවද ඔබේ ඇහැ අනිත් සියලු ඉන්ද්‍රියන්ට සම්බන්ධයි. හිතන්න බෑනේ. කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිවත් එහෙමයි. ශරීරය සමග සම්බන්ධයි අය හතර. මම ඔබට පොඩි හොඩුවක් දෙන්නම් ඇහැ ගැන. ඇහැට දෙයක් වැදුනහම ඔබ කෙලිම කියන එක සම්බන්ධ මොලේ එක්තරා තැනක් විතරයි. එහෙමනේ ඔබ ඉගෙනගෙන තියෙන්නේ. වෛද්‍යතුමාලාගෙන් තුමිලාගෙත් මම අහනවා එහෙමනේ. ඒතරේ සංඥා මොලේට ගිහිල්ලා මොලේ අදාළ තැන යම් ක්‍රියාවලියක් සිද්ධ වෙලා රූපය අඳුර ගන්නවා. ඒක සම්බන්ධ මොලේට විතරයි කියලා. මම බෙන් අහනවා අයියෙන් ටොක්ක්ක් වෙදෙනවම කඳුළු වෙන්නේ ඇයි කියලා. හිස් මුදුරේට මොන හරි දෙයක් මෙතන මැදට වුණොත් ඇයි කඳුළු වෙන්නේ? සම්බන්ධයිනේ. ඒකත් මොලේ තියෙනවා කියලා කියමුකෝ. රයිට් ප්‍රශ්නයක් නෑ. ඊළඟට බලන්න ඇයි දුකක් හිතුනහම කඳුළු වෙන්නේ? දුක. බලන්න කීපලකට සම්බන්ධයිද කියලා. ඇයි උඩ ඇඳේ දතක් හරියාකාරව ගැලවෙන්නේ නැත්නම් ඇස් පෙනීම නැති වෙන්නේ? දතත් එක්ක සම්බන්ධයි. දැන් මොකෝ කියන්නේ? මේ විදිහටම ඇහැට වැටෙන රූප මොලේට ගිහින් නොඑක් දේවල් වෙනවා. හැබැයි ශරීරේ තව තැන් වලට යනවා. ඔබට හිතා ගන්න පුළුවන්. ලස්සන කාමාශක්ත ගෑනු රූපයක් දැක්කොත් ඇතැම් පිරිමි අය උද්දීපනය වෙන්නේ ඇයි? ඔබට කියන්න පුළුවන් මොලේට ගියා මොලෙන් තමයි මේ සිග්නල් එක කියලා. එතකොට දත කැක්කුම වෙනකොට මොලේට ගිහලා මොලෙන් සිග්නල් එක එවුවද? ටොක්ක්ක් යනහම මොලේට ගිහින් අඩපිය කිව්වද? දුකක් දැනුනහම මොලේට ඒ සංඥාව ගිහින් මොලේ කිව්වද කඳුළු එවපිය කියලා? නෑ. හැම ඉන්ද්‍රියකට සම්බන්ධයි. මම ඒක ඔබට ඔප්පු කරලා දෙනවා දැන්. ඒ අනුව මේ වැඩසටහන සිද්ධ වෙන්නේ. ඔබ දකින්න පොඩි දරුවෙක් අම්මා තාත්තා එක්ක යනවා පාරේ. ඇවිදගෙන යනකොට මෙයා දකින්නවා ලස්සන රස කැවිලි. ලස්සන පාට කරලා තියෙනවා. සුවඳ ගහනවා. කේක් එකක් කියමු. පොඩි උන් කැමති ඒවා. සුවඳ ගහනකොට ඉස්සලාම එයා ෆොටෝ එක ගහ ගන්නවා. එයාට දැනෙනවා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයාට මේක ලබා ගන්න අම්මව දැනුවත් කරනවා. අම්මට තමයි තාත්තට බයයි. අම්මට කියලා තාත්තලව කියවලා මේක ගන්න යනවා. එතකොට අම්මා පොඩි කාට ආදරේ හැමතිස්සෙම කොනිති ගහනවා කකුල මිරිකනවා දණිය කොනිති ගහනවා මේ අම්මට දුක හිතෙනවා අම්මා පිළියක් දානවා තාත්තට. මෙයා මේ කිල්ලනවා කියවම තාත්තා නෑ පොඩි දරුවන්ට කඩචෝරු හොඳ නෑ බඩ රිදෙනවා. එතනින් කැන්සර්. එහෙම නැත්නම් අරන් දෙනවා දෙකෙන් එකයි. අරන් දුන්නේ නැති අගුණ නිසා. අම්මට කිව්වනම් අම්මා අරන් දෙනවා ආදරේ නිසා. හරිද? ඔන්න ඔය සිද්ධිය පොඩ්ඩක් මතක තියාගන්න. ඔබ නැමැති ඔය ශරීරයේත් මේ කාර්යම සිද්ධ වෙනවා. ඔබේ ඇහැ ශරීරයේ එල්ලිලා ඉන්න ගමන් උඩට නැගලා වටේ තියෙන ෆොටෝ ගන්නවා. ෆොටෝ ගහලා හිතට හොරෙන් හිමින් දැනුවත් කරනවා. හොඳ කැමරේල සුවඳ ගහන එකක් චයිනීස් කඩයක් මොනවා හරි තිබ්බහම ෆොටෝ එක ගහලා එයාට බෑ ගන්න. එයාට ඉල්ලන්නත් බෑ මුකුත් බෑ. එයාට පුළුවන් ඒක විතරයි. ගහලා බෝ අවුස්සනවා දාලා සද්ද නැතුව ඉන්නවා. අන්න බඩු තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? රස නහර පිරහනවා වගේ දේවල් එනවා නේද? එයා ඇපිල් එක දානවා. මොලෙන් අවශ්‍ය දේවල් සංවිධානය කරලා මේ කට්ටියකට වැඩ කරන්නේ හොඳේ. කට්ටිය මේකට වැඩ කරලා තමයි බලාගෙන ඉන්නේ. ශරීරයට මේවා ටික දාන්නේ.
සුවඳක් ගැහුවොත් කෑමක එයා යවනවා පහළට. ඒක හරියට වහලා සංවෘතව තියෙන යම් වාහනයක් වගේ දෙයක් අපි හිතුවොත් මේක මේ කෑල්ල අරලා තියෙන. මේ කෑල්ලෙන් මේගොල්ලෝ අවුට බලනවා. මූද යන සබ්මැරිනයක් වගේ උඩ කෑල්ලෙන් පේනවනේ. යට කෑල්ල ASCII ඒගොල්ලන්ට පේන්නේ නැහැ. ඒ වගේ දැන් මේක ඇවිදගෙන යනකොට මේගොල්ලෝ යන ගමන් ෆොටෝ ගහලා ඇතුළට එවනවා. බඩු දගෙත් තියෙනවා. ඉල්ලපන්. සුවඳයි ඉල්ලපන්. රසත් බැලුවා. ෂෝ ඉල්ලගනිලා කියලා සද්ද නැතුව ඉන්නවා. මීයෝ වගේ හිමින් සීරුවේ මේ ඉල්ලුම් පත්‍රේ පහළට දාලා අපි නෙවෙයි වගේ ඉන්නවා. ඇතුළේ ඉන්න උන්ට කුලප් වෙනවා. ඊට පස්සේ ඉල්ලන්න පටන් ගන්නවා. මොලේ හරහා ඉල්ලීම් කරනවා. හැබැයි අවසාන ඉල්ලීම යන්නේ හිතටයි. සමහර වෙලාවට ඒගොල්ලෝ හිත මගේ අරලා බයිපාස් පාරක් දාලා වැඩේ කරනවා. අපි ඒකට කියනවා සිතට හොරෙන් වැඩ කරනවා කියලා. හිතට විරුද්ධ වැඩ කරනවා කියලා. හිතෙන් කියනවා නෑ නෑ ඔක එපා කන්න එපා. ඔක සීනි තියෙනවා ඔක විසයි. කිව්වහම හිමින් සීරුවේ එයාට කොලේ වහලා කන වෙලාවල් තියෙනවා. හිතට හොරෙන් මේ දේවල් කරන්න පුළුවන්ද කියලා. ඕනතරම් සිද්ධ වෙලා තියෙනවානේ. හදවත කවදාවත් පාපකාරී වැඩකට ඉඩ දෙන්නේ නැහැ. නරක දෙයකට යා ඉඩ දෙන්නේ නැහැ. ඇයි? මෙතන ක්‍රියාත්මක කරන මනස කියන්නේ විශ්ව මනසයි. දිව්‍යත්වයයි. දිව්‍යත්වයට යට ඉඩ දෙන්නේ නැහැ. එතකොට ඔබ හදවතට හොරෙන් දේවල් කරලා නැද්ද? ඔබ බලු වැඩක්, පාපකාරී වැඩක්, අනවශ්‍ය වැඩක් කරන හැම වෙලාවකම ඔබ ඒක කරේ මෙයාට හොරෙන්. හැබැයි එයා දැක්කේ නැද්ද? දැක්කා. අවසරය ගත්තේ නැහැ. එයාගේ අවසරයෙන් ඔබ දෙයක් කරොත් ඔබ වළක්වනවා. හැබැයි අවසරය නොගෙන කරොත් එයා පාඩුවේ බලාගෙන ඉන්නවා. ගැටුමට යන්නේ නැහැ. ඒ දිව්‍යත්වයේ හැටි. එතකොට මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? මේ පංචේන්ද්‍රිය ඔබ රවටන ලස්සන බලන්න. පංචේන්ද්‍රියෙන් හතරක් ගන්න. ඇස කන නාසය දිව කියන කැලල. මේ හතර මොනවද කරන්නේ? අර ඇස් කන් නාසා මුකුත් නැති කිසි දෙයක් පේන්නේ නැති මුකුත් නැති අන්ධයෝ වගේ ඉන්න අක්මාව වකුගඩු ආමාශ මේ සියල්ලම නොමගාරිනවා. ඒ අන්තර්ශෛල සංවේදනයේ නොමගාරිනවා. හැම ශෛලයක්ම හැම ශෛලයකටම කතා කරනවා. ඇයි? අපි කියනවා හැම ශෛලයකම පණ තියනවා කියලා. පණ තියෙන ශෛල කියලා අපි කතා කරන්නේ. මේ ඉන්ද්‍රියට තාම පණ තියෙනවා. තාම අක්මාව පණ තියෙනවා. මැරිලා නැහැ. අක්මාව මැරිලා නැහැ. වකුගඩුව මැරිලා නැහැ. හෘද වස්තු තාම මැරිලා නැහැ. කියන වචන අපි පාවිච්චි කරන්නේ පණ තියෙන නිසායි. පණ තියෙනවා. පණ තියෙන හැම තැනකම දැනුම තියෙනවා. විඥාන තියෙනවා.